අච්චි වාට හිතෙන්නේ නැද්ද මේ කැමරා ලෙන්ස් වල ඇපර්චර් නම්බර් එක ලොකු වෙද්දි හිල පොඩි වෙන එක පොඩ්ඩක් අමුතුයි කියලා. ඔව් ඒක නම් ටිකක් කන්ෆියුසින් තමයි. අපි ඒ වුණාට ඒක හිතන්න ඕනේ නිකන් නම්බර් එකක් විදිහට නෙමෙයි. අපි දැන් f2.8 ගමුකෝ. f2.8 කියන්නේ f ඇලයිරක් 2.8. ඒ කියන්නේ f කියන වැලියු එක බෙදීම 2.8. අන්න එහෙම තමයි අපිට අපච් එක හම්බෙන්නේ. ඔව් ඒක නම් ඇත්ත. එතකොට ඇත්තටම මොකද්ද මේ අපච් එක කියන්නේ? ඔව් මේ එතකොට අපච් එක කියලා කියන්නේ මේ ලෙන්ස් එක කොච්චර දුරට ඇරෙනවද කියන එක. ඒක සාමාන්‍යයෙන් කියන්නේ ඉතින් f stop එකක් කියලා. එතකොට f stop කියන්නේ අනුපාතයක්. ඒක හැදෙන්නේ වගේ ලෙන්ස් එකේ ඕපනින් එකයි වගේ ලෙන්ස් එකේ ෆෝකල් ලෙන්ත් එකයි මත. ෆෝකල් ලෙන්ත් එක කියලා කියන්නේ අපි කැමරා එකේ zoom කරද්දි මෙතන මිලිමීටර් ගණනක් පෙන්වන්නේ. 35 mm 50 mm 200 mm අන්න ඒ වගේ. එතකොට f4 උදාහරණයකට ගත්තොත් ඒ කියන්නේ වගේ ලෙන්ස් එකේ විස්කම්බය ඔයාගේ ලෙන්ස් එකේ මිලිමීටර් ගානෙන් 4න් එකක් කියන එක. මොකද මතකනේ f තියෙන්නේ ඉරට උඩින්. ඒ කියන්නේ f බෙදීම 4. එතකොට f කියන්නේ ඔයාගේ ෆෝකල් ලෙන්ත් එක. ඒක බෙදීම 4 තමයි අපච් එක කියන්නේ. එතකොට ඔයා කියන්නේ අපි දැන් f1.2 ගත්තොත් ඒක ලෙන්ස් ධාති දෙකක ඒ කියන්නේ 35 හරි 85 හරි ගත්තොත් ඒ දෙකේ sizes දෙකක් කියලාද? හරියටම හරි. අපි උදාහරණයකට ගත්තොත් f1.2 කියන එක 35 mm ලෙන්ස් එකක ඒ කියන්නේ මිලිමීටර් 29ක් වගේ අගයක් වෙන්නේ. අපි එතකොට 85 mm f1.2 එකක් ගත්තොත් ඒකේ 70 mm වගේ අගයක් වෙනවා ලෙන්ස් ඩයමීටර් එක. ඒ කියන්නේ ලෙන්ස් එකේ විස්කම්බය. මං හිතන්නේ ඔයාලට දැන් තේරෙනවා ඇති ඇයි අපිට 400 mm f1.2 ලෙන්ස් එකක් හදාගන්න නැත්තේ කියලා. මොකද එහෙම හැදුවා නම් ඒ ලෙන්ස් එකේ විස්කම්බය විතරක් අඩියක් විතර වෙයි. මම දන්නවා මේක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. මං හිතනවා ඒත් මම පුළුවන් තරම් හොඳට ඔයාලට මේක තේරුම් කළා කියලා. ඒ වගේම තව පොඩි දෙයක් තියෙනවා. දැන් ওই f stop එකේ මම කලින් කිව්වනේ 85 mm එක තියෙන ඩයමීටර් එක එතකොට වෙනස් වෙනවා. එතකොට 35 mm එකේ ඩයමීටර් එක වෙනස් වෙනවා ඒ ෆෝමියුලා එකත් එක්ක. එතකොට ඕකට සොලියුෂන් එකක් විදිහට තමයි t stop කියන එක ආවේ. t stop කියන එක ගොඩක් පාවිච්චි කරන්නේ සිනමා ලෙන්ස් වල. t stop එක ගැන මම ඔයාලට පස්සේ දවසක කියලා දෙන්නම්. මේ වගේ තවත් වීඩියෝ බලන්න. දැන්ම අපිව ෆලෝ කරන්න.